අද හැමදාම අපි කතා කරන්නේ පොත් පබ්ලිෂ් කරන විදිහ ගැන, පොත් ලියන විදිහ ගැන. ඉතින් අද අපි බලමු පොතක් ලියනකොට මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඉතින් මගේ පළවෙනි පොත මම ලියලා ඉවරයි. දෙවෙනි පොත දැන් පබ්ලිෂ් කරන්න ලෑස්ති වෙන ගමන් මේ දවස්වල එඩිටින් ෆේස් එකේ තියෙන්නේ. ඉතින් අද මට වෙලා තියෙනවා කියලා අදහස් කරේ ටයිම් තියනවා කියන එක නෙමෙයි, මට අද සිද්ධ වෙලා තියෙනවා මේ පොතේ පිටු ඔක්කොම වගේ එඩිට් කරගෙන යන්න. ඉතින් මේක පැය ගාණක් යන වැඩක්. ඔයාලට අද මාත් එක්ක ඒක කරන්න ඕනේ. ඉතින් එහෙනම් දැන් සමහර තැන් අපි ෆාස්ට් ෆෝවර්ඩ් දාලා යනවා. මම ඔයාලට වර්ඩ් කවුන්ට් එකේ ඉන්න හැමදේම පෙන්නගෙන යන්න. හරි. එහෙනම් අපි හම්බෙමු. 머뭇거리지만 몸 자 시간이었어 너의 미래는 바로 상상을 달렸어 두려움 따윈 버려 우린 그래도 돼 모든 열쇠는 너에게 있는데 잠들지 않아도 꿈꾸던 널 잊지 않기를 바래 오늘 우리 함께 신나게 한번 불태워볼까 꼭 하나 된 feeling So turn me up We got that power 네가 나를 볼 때 서로 같은 마음이 느껴질 때 Power 더 강해지는 걸 පළවෙනි පැය ඉවරයි. අපේ වචන 1000කට කිට්ටු වෙන්න ලියලා තියෙනවා. මම හිතනවා 1000කට කිට්ටු වෙන්න ලියුවා කියලා මට ෂුවර් නෑ අතන කිව්වොත්. මම හිතන්නේ මම 1000කට වඩා ලියුවා. අපි බලමු. දැන් වෙලාව 5:38යි. අපි දැන් පොත ලියන්න දෙවැනි පැය පටන් ගන්න හදන්නේ. පොත ලියන්නේ පොත එඩිට් කරන්න. පැය 5ක්වත් යයි කියලා හිතනවා. නෑ එච්චර ඉක්මනට ඉවර කරගන්න පුළුවන් ලොකු දෙයක්. දෙවැනි පැය පටන් ගන්න හදන්නේ. දැන් අපිට වචන තියෙනවා 32391ක්. මේ පැය ඇතුළත මම ඒක 33300ට විතර වැඩි කරගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු කොච්චර වෙලාවක් යයිද කියලා මේක කරන්න. දැන් 6:21යි. පායිති සරින්දලා පැයක් නම් ගිහින් නැහැ. විනාඩි 50ක් විනාඩි 50ක් විතර ගිහින් තියෙන්නේ. ඒත් මම බ්‍රේක් එකක් ගත්තා. තේ එකක්. බිස්කට්. දැන් අපි ලියලා තියෙනවා වචන පොඩකින් බලන්න වචන ගානම. ගන්න විදිහක් නෑ. වචන තියෙනවා 33744. අපි වචන 1000කට වඩා ලියලා මම ලියන්නේ හිටියේ 33300යි 33744ක් තියෙනවා. අපි හොඳට කරලා තියෙන මම හිතන්නේ ඉන්නේ දැන් මෙතනින් නවත්තන්න අදට. ආයි ලියනවා නම් මම ඔයාලට අනිවාර්යෙන් කියන්නම්. දැන් මට එපා වෙලා තියෙනවා. පේනවද මගේ කොණ්ඩේ ඇටි පිස්සෙක් වගේ. කොණ්ඩේ කවලා ඉන්නේ දැන්. කලින් නම් කපලා හිටියේ. දැන් ටිකක් දිගයි. ඒකේ හැටි. ඔක පීරුවත් එක නැතත් එකයි. ඔක කොහොම තමයි හැසෙන්නේ. හරි වේද නැහැ මට.